ආයිබෝන් මගේ යාළුවෝ සියලු දෙනාට. ඉතින් යාළුවනේ වැදගත් කරුණු කාරණාවක් කතා කරනවා පොඩි වෙලාවක් ගන්න වෙනවා. මොකද දන්නවද? මේක ඉතින් ටිකක් කතා කර යුතු දෙයක්. ඔබට වෙලාවක් තියෙනවනේ මේක අහන්න. මම මේ කතා කරන්නේ මේ වර්තමානයේ යනවනේ මේ සමාජ මාධ්‍ය ජාලාවල මේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ගැන විවිධ පෝස්ට් යනවා නේද? ඉතින් මම දකිනවා එතුමාට දාන පෝස්ට් වල ගොඩක් දුරට එතුමා විවේචනය කරන සම්භාවිතාව වැඩි. කලවැද්ද කියනවා, ඕක පිස්සා කියනවා. ඉතින් එක එක දේවල් අපි දකිනවා. ඉතින් යාළුවනේ එතුමාගේ ඒ පෝස්ට් වලට මෙවැනි තත්වයක් වැටෙන්න හේතු කාරණා උනේ මොකද්ද කියන එකත් මම කියනවා. ඒකත් පොඩ්ඩක් අපි කතා කරමු. ඉතින් යාළුවනේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා කියන්නේ මේ රටේ යුද්ධය ඉවරයක් කරන්න යුද හමුදාව මෙහෙවපු නායකයා. රටේ යුද හමුදාපතිවරු හිටියා අම්බානට. නමුත් එක පුද්ගලයෙකුටවත් බැරි වුණ කාර්යභාරයක් 100% කරපු එක පුද්ගලයා. මොකද ඒ දවස්වල යුද හමුදාපතිවරු හිටියා, දක්ෂ කට්ටියක් හිටියා. හරි? හැබැයි කාටවත් බැරි වුණා. තව එකක් යුද හමුදාපතිවරයාට එදා දේශපාලන මේකක් තිබුණේ නැහැ, ශක්තියක් තිබුණේ නැහැ, නායකත්වයක්. ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකට ඒ යුද ජයග්‍රහණ ඉවර කරන්න දේශපාලන නායකත්වයකුත් තිබ්බා. මහින්ද රාජපක්ෂ කියන යුග පුරුෂයා මේ පැත්තෙන් බලාගෙන හිටියා. ඉතින් යාළුවනේ මම කතා කරන්නේ මේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා සර්ට මේ යුද හමුදාපති සීට් එක දෙන්නේ කවුද? මෙතුමා තෝරගන්නේ කවුද? මෙතුමා තෝරගන්නේ එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මෙතුමා ඉස්සෙල්ලා යුද හමුදාපති සීට් එක දැරුවේ ජෙනරල් කෝට්ටේගොඩ සර්. සර් අවුරුද්දක් තව ඉල්ලනකොට මේ යුද හමුදාපති සීට් එක බෑ කියනවා. කොහොමද දෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරලා ජනාධිපතිතුමත් එක්ක කතා කරලා මෙන්න මේ සීට් එක ලබා දෙනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා සර්ට. සර් වැඩ හින්දා. සර් සබෑ වැඩි. අනිවාර්යයෙන්ම ඉතින් දෙකක් නෑ. මොකද සර්ට වෙච්ච දේවලුත් එක්ක සර්ගේ තියෙන යුද අධ්‍යක්ෂකෙත් එක්ක ඒක සර් අනිවාර්යෙන් කරනවා කියලා දන්නවා. ඉතින් ඒ සීට් එක බාර අරන් සර් ඒ වගකීම නියමෙටම කරා. එතුමා බාර ගන්නකොටම කිව්වා ආයෙ මම මේ රට යුද්ධයක් තියෙන රටක යුද හමුදාපති සීට් එක කාටවත් බාර දෙන්නේ නැහැ කියන වගකීමෙන් කිව්වා. හැබැයි ඉතින් ඒ වගකීම කිව්වේ වගකීමෙන් එක ප්‍රකාශ කරේ එතුමා දන්නවා එතුමාට මොනවා වුණත් රටේ නායකත්වයෙන් ආපස්සට ගන්න ඒ වගේ දේවල් කියන්නේ නැහැ. මේක ඉවර කරන්නම මේ එයාගේ සපෝට් එක දෙනවා කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි එතුමා ඒ දේ කිව්වේ. ඉතින් අවසානයේට එතුමා මේ වගකීම ඉටු කරානේ. දැන් මේකට කියන්න එපා නායක හමුදාව ගුවන් හමුදාව සපෝට් එක දුන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඇතුළේ මම මේ කතා කරන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා කියන චරිතය ගැන. ඉතින් එතුමා මේ වගකීම ඉවර කරලා එතුමාට පසු කාලීනම දේශපාලනයට එන්න සිද්ධ වුණා. අන්න දේශපාලනයට ආවට පස්සේ එතුමා වරද්ද ගත්ත තැන එතුමාට අමතක වුණා එතුමා යුද හමුදාපති සීට් එකට ගෙනාවේ කවුද? එතුමා තෝරගත්තේ කවුද? මම උඩ බලලා කෙල ගහන එක හරිද කියන එක තේරුම් ගත්තේ නැහැ. තමන්ගේ මතයට වැඩ කරලා කට ඉස්සර කරලා විවිධ කතා පතුරවමින් විවිධ ඔය සුදු කොඩි කේස් අනම්මනම් ගෙනමින් මහා විකාර දෙයක් ෆීල්ඩ් මාර්ෂල් කරා. අන්න එතනදී එයාට ඒක බලපෑවා. ජනතාවත් බැලුවා, රටේ නායකත්වයක් බැලුවා. මෙතුමා ඒ වෙලේ කතා කරපු දේ හරිම සංකීර්ණ විදිහට යන්න ගත්තා. ඒ හින්දා එතුමා අවසානට යුදාධිකරණයක් කරා සිරගත කරන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් සිරගත කරා කියලා එදා ආණ්ඩුවෙන් එතුමාට දසවද සිර දනුවම් දුන්නේ නැහැ. ඒක ඉතින් එතුමාගේ හදවත දන්නවා. එතුමා ඒ සියලු වරප්‍රසාද ඇතිව තමයි බන්ධනාගාර තුල හිටියේ. ඉතින් යාළුවනේ අන්න වැරදුන තැන ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා සර්ට මොනවා කරත් එතුමා දැනගන්න ඕන එතුමා ඒ තැනට ගෙනාවේ කවුද? ඒ තැන තියලා වැඩ කරා නම් ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. අනිත් එක ඕනවට වඩා බලයට වැඩ කරන්න ඕනේ නැහැ. එතුමාට ඒ අවස්ථා සම්පූර්ණ දීලා තියෙන හැම රාජ්‍යයකින්ම ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර දීලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ගානුවේ ෆීල්ඩ් මාර්ෂල් කියලා තනතුර දෙනවා. එතුමාට දෙන්න ඕන පුද්ගලයෙක්. ඒක අපි සතුරු වෙනවා. එතුමාට දෙන්න ඕන ඒක. එතුමා තමයි ආයි චරිතේ. ඒ දීලා එතුමාට මේ යනකම් විශ්‍රාම යන්නේ නැති මේ පුද්ගලයෙක් වශයෙන් පඩිය ගෙවනවා. නිල නිවාස තියෙනවා. ආරක්ෂාව තියෙනවා. ඉතින් ඇතිනේ. ඒ බලය තියෙනවා. රටේ දේශපාලන අනවශ්‍ය මත දරන්නේ නැතුව තමන් මෙතෙන්ට ගෙනාපු මිනිස්සුන්ටත් ගරු කරලා වචන හරියම විදිහට ප්‍රකාශ කරා නම්
එතුමාට අද ඔය දාන පෝස්ට් වලට කලවැද්දා කියන නම වැටෙන්නේ නැත. ඉතින් එතුමා දැන් වර්තමානයේ කරන්නේත් ඒකයි. වර්තමානයේ කරන්නේ ඉතින් ඒක හරි නොගැලපෙන දේවල්. එතුමා කාලෙන් කාලයට එතුමාගේ වචන වෙනස් කරනවා. ඒ වචන වෙනස් කරන්න එතුමාට ලැබෙන ප්‍රතිචාර බොහොම අඩු වෙනවා. මං හිතන්නේ එතුමා ස්වාධීනව හැම පැත්තම කල්පනා කරමින් යුද නායකත්වයේ යුද සෙම්පතියා මම තමයි හිටපු යුද හමුදාපතිවරයා කියන නාමයෙන් හිටියානම් අද එතුමාගෙත් පිරුළු හදලා වඳින තත්ත්වයටපත් වෙනවා. ඕක තමයි කියන්නේ යාළුවනේ මිනිහෙක්ගේ මිනිස්සෙක්ගේ පිරිහීම කියන එක. හේතුව තමයි මුල අමතක කිරීම. අනිත් එක අපි කවුරුණත් අර කතාවට කියනවානේ ආපේ දැනගන්න ඕන චාච්චි හිටපෙති කියලා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම අමතක කරපුවම තමයි අපිට නොඑක් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ හින්දා මම ඔය කියන්නේ ඔය ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා සර්ට ඔය කලවැද්දා ඉතින් එහෙම දාන්න එපා. අපි දන්නවා එතුමාට වැරදුන තැන කවුරුත් දන්නවා. නමුත් ඉතින් අපිට එච්චර අගෞරවයට ලක් කරන්න හොඳ නැහැ. මොකද මේ රටේ යුද නායකයෙක් ශ්‍රී ලංකා යුද හමුදාව වක්කීමක් ඇති යුද හමුදාව මෙහෙවපු එකම නායකයා. ඒ හින්දා එසේ කරන්න එපා කියමින් ඉල්ලනවා. නමුත් එතුමාත් මේ පෝස්ට් එක බලයි කමන්නේ බලන්න ඕන. මොකද මම හමුදා හිටපු කනිෂ්ඨ නිලධාරියෙක් වශයෙන් කියන්නේ මේක කනිෂ්ඨයෙක්ගෙන් හරි අහලා එතුමාත් පොඩි අවබෝධයක් ගන්න ඕන. හේතුව තමයි අපි මුල අමතක කරන්න හොඳ නැහැ. අනිත් එක කට ඉස්සර කරන්න හොඳ නැහැ. ඒ හින්දා එතුමාට අර විදිහට කතා කරන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ජය වේවා කියමින් සමුගන්නවා. ආදරේ.